ඒ කියන්නේ අපේ මම එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊයේ කර ප්‍රකාශය සම්බන්ධව එතුමා ඉතාමත් පැහැදිලි සියලුම චෝදනා එතුමා ප්‍රතික්ෂේප කරනවා. ඉතින් දෙක නීතිමය පියවරවල් ගන්න මේ වාර්තාවෙන් බෑ. තුන මේ ආණ්ඩුවට මේක ඉදිරියට ගෙනියන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක දේශපාලන අවශ්‍යතා මත කරන්නේ. අනිත් එක ඒ දේශපාලන අවශ්‍යතා සපුරන්න ඔවුන් මේ වාර්තාව දැන් ඇදලා ගන්නවා. දැන් මම එකක් මට පුළුවන් මේක පොඩ්ඩක් පෙන්වන්න මේ. ඔව් අපි කැමරාවට ප්‍රදර්ශනය කරනවා. උසාවියක් ඉදිරියේ මුණෙන් දබන් නඩු මට කාටරි දෙයක් පිරවන රැස්වීම ඉවරුනහම මම මේ ෆෝන් එකේ තියෙන මගේ ෆොටෝ ඔක්කොම පෙන්නන්න. හඳුන්නෙච්චිත් එක්ක එකට මෙහෙම ෆොටෝ ගන්නවා. තොපේ හෘද සාක්ෂිය කුණු වෙලාද? යුක්තිය ඉල්ලපු මිනිස්සු. උන්ට සාධාරණයට උන කරපු තොපි අද උන්ගේ ගහලෙොත් එක්ක වේදිකාවල එකට ලගිනවා. ඒ දරෝණ සහෝදරයාගේ ඝාතනය මුළු ලෝකෙට කියලා අවුරුදු 8ක් හිරේ ලගපු මට තෝරදෙනියත් එක්ක මාලිමා වේදිකාවේ ඉන්න බෑ. අනුර කුමාර දිසානායක. මේක කියන්නේ අර ඊයේ චමුදිතත් එක්ක කතා කර පුද්ගලයා කියන්නේ අර තෝරදෙනිය කියන පුද්ගලයා මේක මේ විජේවීරව ඝාතනය කරනකොට විජේනියව ඝාතනය කරේ තෝරදෙනිය කියලා. දැන් තෝරදෙනිය ඉන්නවලු මාලිමාවේ වේදිකාවේ. ඉතින් අනිත් එක 2004 මේ ආණ්ඩුව චන්ද්‍රිකාගේ ආණ්ඩුවත් සමග පීටොම්ස් යටතේ මේගොල්ලන් මේ එකතු වුණා. මතකනේ ඒක? ඔව්. එතකොට ඇයි මේක ඔච්චර බැරෑරුම් ප්‍රශ්නයක් නෑ. ඒක කොන්දේසියක් වශයෙන් දැම්මේ නැත්තේ මේක තවත් පරීක්ෂා කරන්න. ඒකත් කළ යුතු දෙයක්. එච්චර බැරෑරුම් නම් මේ ප්‍රශ්නය මේගොල්ලන්ගේ හදවතේ මේක මෙච්චර තිබෙනවා නම්. ඒ වගේ මමත් කලින් අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. ඇමතිවරයෙක් හැටියට නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට මම කිසිම අවස්ථාවක දැකලා නෑ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මේ ගැන කතා කරන පාර්ලිමේන්තුවේ. ඉතින් මේක දැන් ඉස්මතු වෙන්නේ මං හිතන්නේ මේ මැතිවරණය කේන්ද්‍ර කරගෙන. ඔබ අපිට ප්‍රශ්නයක් නෑ. අපිට අත්‍යන්තර විශේෂම දැන් මේක කතා කරන්න ඉස්සෙල්ලම මේ දිහාසන ආපු ප්‍රශ්නෙත් එක්කනේ. ඔව්. එතකොට සමහරු මේක අර්ථකථනය කරන්න උත්සාහ කරනවා මේක ජාත්‍යන්තර උමනාවක් එක්කෙන එකක් කියලා. දැන් ඔබ කියන මේක මැතිවරණයත් එක්කෙන්නේ කියලා. නිල ස්ථාවරය මොකක්ද එක්සත් ජාතික පක්ෂයේ මේක කියවා ගැනීම දේශපාලනිකව? නෑ මේක අපි බලන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලන ක්‍රියාවලියක් හැටියට. මේක මේ ඉලෙක්ෂන් එක ටාගට් කරලා මේක ටේබල් කරලා තියෙන්නේ. මේක කලින් දේපයකට ඕනනම් ටේබල් කරන්න තිබ්බා. ඉතින් එහෙම කරන්නේ නැතුව දැන් මේ කරන එක දේශපාලන ඉලක්ක කරගෙන කරන දෙයක්. අපි ඒ වගේම කියනවා මේ ගැන අපිට කිසිම නීතිමය ප්‍රශ්නයක් නැහැ. අපි ඕනෑම නීතිමය පියවරකට යන්න ලෑස්ති කියලා.